මට ප්‍රශ්නයක් තියෙනවා දැන් ඩොක්ටර් ඔබ කිව්වා මූලික අවශ්‍යතාවයට තමයි ශ්‍රී ලාංකීය ගොඩක් ව්‍යවසායකයෝ බ්‍රෑන්ඩ් ඕනර්ස්ලා ફોකස් එක දෙන්නේ. කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් අපි ඒක එක්ක පස්සේ හදනවා. අපි තියෙන සල්ලිත් එක්ක අපි මේක මුලින් මේ වැඩේ කරලා එමු. රයිට්. එතකොට ඇත්තටම බ්‍රෑන්ඩ් එක පැත්තෙන් හිතනවා නම් ව්‍යාපාරය මේ වීඩියෝ එක බලන කවුරු හරි තමන්ගේ බ්‍රෑන්ඩ් එක බිල්ඩ් කරන්න හිතනවා නම් ආරම්භක අවධිය මොනවාද කරන්න ඕනේ ප්‍රධානතම දේ ඒක? ඒ ආරම්භක අවධියේ ඉඳන්ම ටච් කරන්න ඕනේ බඩගිනි 3ක් තියෙනවා. ලංකාවේ මම රීසර්ච් එකක් දැක්ක බය හිතෙන දවසකට කසාද 468ක් රෙජිස්ටර් වෙනකොට දික්කසාද ෆයිල්ස් එනවා කියලා 400ක්. රයිට්? එතකොට බ්‍රෑන්ඩ් එකක් හදනකොට බ්‍රෑන්ඩ් එකක රිලේෂන්ෂිප්ස් 3ක් තියෙනවා. ඒ රිලේෂන්ෂිප්ස් 3ට බඩගිනි 3ක් තියෙනවා. පළවෙනි එක තමයි මිනිස්සුන්ට මම අර කලින් කිව්වා වගේ ශාරීරික අවශ්‍යතාවය තියෙනවානේ. ශාරීරික අවශ්‍යතාවයත් අවශ්‍යයි. දැන් අපි කියමු රිලේෂන්ෂිප් එකක් කියලා විවාහයේදී සෙක්ෂුවල් රිලේෂන්ෂිප් එක ඉතාම වැදගත්. ඒක පංචේන්ද්‍රයේ එහෙමත් නැත්නම් ෆිසිකල් බොඩි එකේ හංග එකක්. නමුත් සෙක්ෂුවල් රිලේෂන්ෂිප් එක විතරක් නෙවෙයි මැරේජ් කියන්නේ. අපි කාව හරි බඳිනවා, අපි කාට හරි ආශ්‍ර වෙනවා, එයාගේ කොණ්ඩේට ආශ්‍ර වෙනවා, එක්ක එයාගේ හිනාවට ආශ්‍ර වෙනවා, ශරීරයට සමහරට කතා කරන විදිහට ඒ ආශාවට ඇතුල් වෙලා අපි සෙක්ෂුවල් රිලේෂන්ෂිප් එක විතරක් ගැන ફોකස් කරොත් කොච්චර පවුල් කඩාකප්පල් වෙනවද? ඇයි සමහර අය විල කියනවා එයා මං ගැන හිතන්නේ නැහැ, රයිට්? එයාට තෙතමනයක් නැහැ. අපිට තව බඩගින්නක් තියෙනවා මුෂ්තාක්. ඒ බඩගින්න තියෙන හાર્ට් එකේ. ඒ හાર્ට් එක ඉක්මනට වේලෙනවා. හાર્ට් එක හැම වෙලාවෙම තෙතමනේට ආසයි. රයිට්? ගොඩාක් සල්ලි තියෙන මිනිස්සු ඉන්නවා. මගේ ගාවට එනවානේ ගොඩාක් සල්ලි තියෙන අය පර්සනල් කෝචින් වලට. ඒගොල්ලන්ට සල්ලි තියෙනවා. ඒගොල්ලෝ ඇවිල්ලා සමහර අය අඬනවා. ඒගොල්ලන්ගේ මෙතන වේලිලා. බ්‍රෑන්ඩ් එකක් හදනකොට පුංචිම අවදියේ ඉඳන් ඒ හાર્ට් එකේ, ඒ කියන්නේ පාරිභෝගිකයාගේ හදවතට ලං වෙන ආදරය කියන ඇස්පෙක්ට් එක ටච් කරන්න ඕනේ. ඒක හැම ලොකු බ්‍රෑන්ඩ් එකක්ම පුංචි කාලේ ඉඳන් ටච් කරා. දැන් බලන්න ලොකු බ්‍රෑන්ඩ්ස් තාමත් යුනිලීවර් පහුගිය අවුරුදු ටිකට වොෂින් ස්ටේෂන්ස් 250,000ක් හදලා තියෙනවා. අත් හොදන එක, පිරිසිදුකම කියලා දෙන්න, ලෙඩ රෝග හැදෙන එක නතර කරන්න. ඒවොන් බ්‍රෙස්ට් කැන්සර් වලට 10% ඒගොල්ලන්ගේ සල්ලි වලින් කොන්ට්‍රිබියුට් කරනවා ඒගොල්ලන්ගේ ආදරය ප්‍රකාශ කරන්න. IKEA කියන IKEA නම් එහෙම නැත්නම් IKEA ඒගොල්ලන් දැන් ඒගොල්ලන්ගෙන් ලී බඩු ගත්තානේ. ඒ ලී බඩු ආයි ඒගොල්ලෝ කියන ඕගොල්ලන් ඒක මාරු කරන්න ඕනකට අපිට දෙන්න, අපි ඒකට රිබේට් එකක් දෙන්න. ඇයි? ඒගොල්ලෝ කියන මේ ලී බඩු ගත්තොත් අපිට ආයෙ තව ගස් කපන්න වෙන එක අඩු කරන්න පුළුවන්. ක්ලයිමට් පොසිටිවිටි එකට අපිට සපෝට් කරන්න පුළුවන්. මයික්‍රොසොෆ්ට් 80 මිලියන් මිනිස්සුන්ට ටෙක්නිකල් ස්කිල්ස් කියලා දීලා තියෙනවා නිකන්. එතකොට බ්‍රෑන්ඩ් එකක්, මිනිස්සු බ්‍රෑන්ඩ් එකක් කියලා ඉන්නේ රිලේෂන්ෂිප් එකක්නේ. මිනිස්සු පුද්ගලයෙක් හැටියට තමයි බ්‍රෑන්ඩ් එක දකින්නේ. එතකොට අර මම කිව්වා වගේ ශාරීරික අවශ්‍යතාවය 3-5 රස නම් 3-5 රස, ගවුමෙල් ලස්සන නම් ගවුමෙල් ලස්සන, ෆ්‍රේග්‍රන්ස් එකේ සුවඳ ඒක ඉෂ්ට කරනවා වගේ හાર્ට් එකට රීච් වෙන්න ඕනේ. ඒක තමයි දෙවනි බඩගින්න. තුන්වෙනි බඩගින්න තමයි අපි හැමෝම, මම හැමදාම කියනවා මගේ චූටි දුව මම වැඩ ඉවරලා එනකොට එයා දොරගාව ඉඳගෙන ඉන්නකොට මං හරි ආසයි. You're the best dad, you're the best, you're the best father. අපි හැමෝගෙම මෙතන බඩගින්නක් තියෙනවා. ඒක තමයි ඊගෝ එක. එහෙමත් නැත්නම් අපිට වටිනාකමක් ලැබෙන එක. ඔයා බලන්න මම නිකන් කියන පොඩි උදාහරණ ටිකක්. මමයි ඔයයි දෙන්නම. අපි එනකොට කවුරු හරි අපේ දිහා හැරලා බලනකොට අපි ආස නැද්ද? ආසයි. අපි එනකොට කවුරු හරි දොර අරිනවට අපි ආස නැද්ද? ආසයි. ඔයා තාම බැඳලා නැහැ, මම බැඳලා, මගේ වයිෆ් ඔයා තමයි මේ ලෝකේ හොඳම හස්බන්ඩ් කියලා කියනකොට මං ආසයි නේ. එයා නැත්තම් මම වැඩ ඉවරලා එනකොට ඔන්න ඇඳුම් ටික ඇඳුමට තියෙන දේ කාලා ඉන්න කියලා කිව්වොත් කොහොමද? දුක හිතනවනේ. So you have 3 hungers. Physical hunger, ශාරීරික බඩගින්න, හදවතේ hunger, ආදරය, right? ඊට පස්සේ ඔයාලට තව එකක් Lego 400 මිලියන් දීලා recyclable plastic වලින් Lego blocks හදන්න. ඇයි? ඒගොල්ලන්ගේ ලෝකයට තියෙන ආදරය පෙන්වන්න. ඒතර මේ හදවතේ ආදරය ටැප් කර. තුන්වෙනි එක ඊගෝ එක. එහෙමත් නැත්නම් අපි හැමෝම බලාපොරොත්තු වෙන වටිනාකමක් ලැබීම, ආකර්ෂණයට පාත්‍ර වීම, right? ඒකනේ අපි ආස, hey girl, you look beautiful කිව්වහම ඒ feeling එක වෙනයි. ඉතින් ඒක නිසා මේ තුනම වෙළඳ සන්නාම නිර්මාණකරණයේදී හඳුර ගන්න ඕනේ. ඉස්සල්ලාම බ්‍රෑන්ඩ් එකක් හදන්න යන අයට සහ බ්‍රෑන්ඩ් එකක් හදමින් ඉන්න අයට මම ලොකු අවවාදයක් දෙන්නම්. මිනිස්සුන්ට එක බඩගින්නක් නෙවෙයි තියෙන්නේ. බඩගිනි 3ක් තියෙනවා. භෞතික බඩගින්න, හදවතේ බඩගින්න, ආදරය,
උඩඟුකම කැපීපෙනීම ආකර්ෂණයට ලක්වීම වටිනාකමට ලක්වීම කියලා මේ බ්‍රේන් එකේ තියෙනවා මෙසොලිම්බික් පාත්වේ කියලා. ඒ මෙසොලිම්බික් පාත්වේ එකේ බඩගින මේ තුනම ටැප් කරන්න පටන් ගන්න දවසේ ඉඳන් මේක හදනකන් ඉන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙමනම් හැදෙන්නේ නැහැ බ්‍රෑන්ඩ් එක. හැදෙන්නේ නැහැ. එතකොට අර මං කිව්වා වගේ 3-5 කුඩු එක මාරු කරනවා, මිරිස් කුඩු එක මාරු කරනවා. ඇයි? මූලික භෞතික අවශ්‍යතාවයට විතරක් relationship. So just don't do it. Dr. Philip Neri, Trainee Academy, producing champions, transforming companies.